rating and reviews on මේක on කරලා තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක off කරලා තියන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒක අපහු බලා ගන්න ඕන නම් මේ details කියන තැන තියෙන V අකුරේ mark එක උඩ ආපහු සැරයක් touch කරන්න. එතකොට මේක අපහු on කර ගන්නත් පුළුවන්. price range එකක් add කරන්න තියෙනවා. මේ price range එක කියන එකත් අදාළ වෙන්නේ නැහැ ඒ තරමට. ගොඩක් අර online business එකක් කරන කෙනෙක් නම් තමයි මේක ඕනේ වෙන්නේ. ඊට පස්සේ අපිට address එක දෙන්න පුළුවන්. අපේ address එක මෙතන. මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. එතකොට මෙතන address එක, මෙතන city එක, ඒ කියන්නේ අපේ නගරය, මෙතන zip code එකක් දෙන්න පුළුවන්. ඔයාලා මේ වගේ වලට පුළුවන් තරමක් දේවල් විතරක් පුරව ගන්න. ගොඩක් අර මේ address එක කියන දේ වැදගත් වෙන්නේ අපි online small business එකක් කරනවා නම් වගේ තමයි. එතකොට කෙනෙක්ගේ හැම තොරතුරක්ම දාලා තියෙනකොට එයාලා අතර විශ්වාසය වැඩි වෙන හින්දා. ඊට පස්සේ hours කියලා කොටසක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් business hours add කරගන්න. ඒ කියන්නේ අර පැය 24ෙම සේවාව ලබා දෙනවා අන් ඒ විදිහට. දැන් මම මේ වෙලාවේ ඇඩ්‍රස් එකක් දාගත්තේ නැති හින්දා hours කියන එකට මුකුත් ඇඩ් කරන්න බෑ. ඇඩ්‍රස් එකක් දීලා ඕනේ hours ඇඩ් කරන්න. අපි අර මේක ගොඩක්ම වෙන්නේ මොකක් හරි අපේ තියෙනවා නම් physical shop එකක්. එතකොට ඒක කොයිතරම් වෙලාවක් open එකේ තියෙනවද? එතකොට ඒක තියෙන place එක මොකක්ද කියන එක අඳුර ගන්න මේක ගොඩක් වැදගත්. ඊට පස්සේ තියෙනවා service area. අපේ service එක දෙන්නේ කොයි වගේ ප්‍රදේශවලටද? දැන් online business එකක් කරන කෙනෙක් ඔයාට එතකොට physical shop එකකුත් තියෙනවා. ඒ වගේ තියෙනකොට අපිට පුළුවන් physical අපි භාණ්ඩ කොයි පළාත් වලටද බෙදා හරින්නේ ආන් ඒ වගේ සීමාවක් දාන්න. ගොඩක්ම අර online business කරනකොට කෑම වර්ග වගේ දේවල් කරන කෙනෙක් නම් යම් සීමාවකට නම් දැන් උදාහරණයක් විදිහට ඔයාලගේ පළාතට විතරක් අදාළව නම් ඒක කරන්නේ මෙතනේ service area එක ඇතුළු කරගන්න පුළුවන්.